ඕනද එපාද ඕනමද අපිට මුතුගලසව හම්බුණා. මෙතන තියෙනවා මේ පෙට්‍රල් දම්සලා. අපි පාන් කන්න මෙහෙමනේ. පොෂ් අය කෑම කන්නේ. මොනවද පුතේ තියෙන්නේ? එළවලුපත්ද? Hi travelers. පොසොන් පොයේ දවසේ අද අපි උදේම පිටත් වුණා දන්සල් වදින්න යන්න. ඉතින් අද දවසේ අපි යන හැම තැනම ඔයාලට බලා ගන්න පුළුවන්. එකතු වෙලා ඉන්න අපිත් එක්ක. ඉස්සරහ දන්සලක් තියෙනවා වගේ අපි ළඟට ගිහිල්ලා බලමු. මොනවාද තියෙන්නේ කියලා. වාහන නම් ගොඩක් නවත්තලා තියෙනවා. සිසිල් පැන් බොනවද? මොනවාද දන්ස? අයිස්ක්‍රීම් දන්සලා. මේ දන්සල හැමදාම මේ දන්සල හැමදාම වගේ තියෙනවා. පොසොන් පොයේ දවසේ. අපි හැබැයි දන්සල් අද අයිස්ක්‍රීම් කන්නේ නැහැ දන්සලේ. විරිස්සා ගතියක් තියෙනවා. ඒ හින්දාද අයිස්ක්‍රීම් වලට වැඩි මුල් තැන දෙන්නේ. ආයෙත් ඉස්සරහ දන්සලක් අගේ අම්මෝ මේ පාරේ එක දිගටම දන්සල් අපිට හම්බුණා. දැන් ආයෙ දන්සලක් තියෙනවා. අපි බලමු ඒකේ මොනවද තියෙන්නේ කියලා. සෙනග නම් ගොඩක් ඉන්නවා. පාන් දන්සලා. පාන් සමග තේ පැන් දන්සලා. දන්සලක් වගේ ට්‍රැෆික් එකක් දකිද්දිම හිතෙන්නේ ඉස්සරහින් දන්සලක් ඇති කියලා. ඔව් ආයෙත් දන්සලා. යන්නේ අද දවසේ ට්‍රැෆික් කියන එක සාමාන්‍ය දෙයක්. එතනක් තියෙන සිසිල් පැන් දන්සලා. අපි මෙතනක් ඉන්නේ නැහැ. දැන් බීමම බිව්වා එක දිගට. අපි ආයෙත් ඉස්සරහට යනවා. ආයෙත් දන්සලක් තියෙනවා. සිසිල් පැන් දන්සලා. අද හැමතැනම සිසිල් පැන් දන්සල්නේ. ඉස්සරහත් දන්සලක් තියෙනවා. අයිස්ක්‍රීම් දන්සලා. එපා නේ යන්නේ. සෙනග නැහැ. ඒ අයිස්ක්‍රීම් කන්නේ. ඉස්සරහත් ගොඩක් දන්සල් පටන් ගන්න හට් ගහලා තිබුණා. තාම පටන්ගෙන තිබ්බේ නැහැ. මෙතනත් මොන හරි ගිනි පෙට්ටියක් දාන්නේ නැහනේ. කමු. ඔන්න එකේ තියෙන්නේ. අයිස් පැකට් දන්සලක් තියෙනවා එන්න යන්න.
අයිස් පැකට් ගස්සලා අයිස් පැකට් එකක් ගත්තා. සෑහෙන දවසකින් අයිස් පැකට් එකක් කන්නේ. ඔන්න බයික් එක පිටස්ස. අයිස් ක්‍රීම් ගස්සලා. අයිස් ක්‍රීම් දාන්සලා. සව් කංජි දන්සලක් වගේ තිබ්බොත් නම් නවත්තන්න. නෑ කෙස්සෙලුවේ අග්ගලයි. මෙතන සව් දන්සලක් තියෙනවා සවස 4ට. ආයෙත් දන්සලක් තියෙනවා. ඉස්සරහත් දන්සලක් තියෙනවා. සිසිල් පැන්. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් අපි දන්සල්ම විතරක් පෙන්නනවා කියලා. ඉතින් පෙන්වන්න තියෙන්නේ දන්සල් විතරයි අද. මොකද පොසොන් පොය දවසනේ. එමි හිටියන්. සෑහෙන පොලිමකුත් තියෙනවා. බත් දන්සලා. බත් දන්සලකට ආයෙත් දන්සලා. අපි කිරිවුල්ල ටවුන් එකටවත් ඇවිල්ලා නැහැ. ඒත් මොනවාද? කඩලද? කඩල. මෙතන තේ දන්සලා. දන්සලක් තියෙනවා. හැබැයි දන්සල තාම පටන් අරගෙන නැහැ. එන ගමන් කනවා ඕකෙන්. ආයෙත් දන්සලක් ළමයි. සරුවත් දන්සලක්. මේ වෙසක් පොය දවසේ සරුවත් වලින් කිසි මග හිඟක් නැහැ. හා අපි සරුවත් එකක් බොන්න යන්නේ. සරුවත් බොනවා. නන්දේ වීඩියෝ එක පුරාවට මට කියන්න තියෙන එකම දේ තමයි ආයෙත් දන්සලා. උදේ ඉඳන් කාපු දන්සල් ගොඩ හැටියට කන්න බෑ. ඉන්න ආයෙත් ඉස්සරහත් දන්සලක් තියෙනවා. මොනවාද බලමු දන්සලේ. මඤ්ඤොක්ක දන්සලා. සෙනග නම් මෙච්චර ගොඩාරියක් ඉන්නවා. දැන් අපි ලස්සන සොඳුරුම පේනවනේ. ඉතින් පාරේ යද්දි පරිස්සමට යන්න ඕන පොසොන් එකට. ආයෙත් ඉස්සරහ දන්සලක් තියෙනවා. පාන් දන්සලක් එතන. දැන් අපි සොඳුරු ගිරිහුල්ල නගරයට තමයි පිවිසෙන්න යන්නේ. මෙතන තියෙනවා මේ පෙට්‍රල් දන්සලා. පේනවනේ වාහන කොට. දැන් අපි ඔන්න ගිරිහුල්ල නගරේ තමයි. ගිරිහුල්ල කියන්නේ ඉතින් දන්සල් විමානයක්.
මෙතන අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවා. මෙතන දන්සලක් අයිස්ක්‍රීම් දන්සලක්. ඒක හැම අවුරුද්දකම දෙනවා. මේ අවුරුද්දේ ඒ වගේ මෙතන ලෑස්ති කරලා තියෙන්නේ. මේ වාසනා ප්‍රීමියම් එකේ හැම අවුරුද්දකම මාළු පාන් දන්සලා තියෙනවා. මාළු පාන් 20000ක් සවස් 4ට පොසොන් තොරණක් තියෙනවා. රැට තමයි ඒක බලා ගන්න වෙන්නේ. කඩල දන්සලක් තියෙනවා. තාම නම් කඩල දන්සල දෙනවා. අපි කනවද නෑනේ. ෆැබ්‍රික් පස්සේ තමයි යන්නේ. ඉස්සරහ දන්සලක් තියෙනවා ශ්‍රී බෝධිරාජාරාමේ. එතන මොනවාද තියෙන්නේ? ලස්සන පන්සලක් මේ. ගිරිඋල්ලට මාරම ලස්සනක් එක් කරනවා මේ පන්සල. සිසිල් පෑන් දන්සලක් තියෙනවා මෙතන. ගිරිඋල්ලේ දන්සල් ටික දැක්කනේ. දැන් අපි යනවා ඉස්සරහට. ඒ කියන්නේ කුරුණෑගල පැත්තට තමයි යන්නේ. ඒ යන අතරතුර තියෙන දන්සල් ටිකත් අපි බලමු. සව් දන්සල ඉවරද? ලස්සනම පන්සල. සිසිල් පෑන් දන්සල. ආයෙත් දන්සල. තේ පෑන්. සිසිල් පෑන් දන්සල. සිසිල් පෑන් දන්සල් නම් සෑහෙන්න හම්බුණා. ඒත් එක්තර සිසිල් පෑන් බොන්න බැහැනේ. අපි වෙන මොන හරි බලමු බොන්න. සව් කන්ජි වගේ තිබුණොත් නම් බොනවා. දැන් දැන් නවත්තන්නේ සව් කන්ජි දන්සලගේ. ආයෙත් සිසිල් පෑන් දන්සල. අයියෝනේ ඉතර සිසිල් පෑන්. ආයෙත් දන්සලක් තියෙනවා මේ පැත්තේ. අයිස්ක්‍රීම් දන්සලා. පන්සලේ දන්සලා තියෙනවා. ඉස්සරහ දන්සලා. කොයි පැත්තද? හැබැයි සව් කන්ජි වගේ. සව් කන්ජි තමයි. නාත්තා. සව් කියන එක දැක්කම. සව් තමයි. සව් කන්ජි. බනවද? ඕනද? එපාද? ඕනමද? ආයෙත් දන්සලක්. දන්සලක්. මහා බත් දන්සලා තාම පටන්ගෙන නැහැ. එළවලු බත් දන්සලා. ළමයි ආයෙත් දන්සලක් තියෙනවා. කඩල දන්සලා. පොසොන් එකට කතෝලික අය, බෞද්ධ අය ඒ හැමදෙනාම දන්සල් දෙනවා. ඒ සතියකට පොසොන් එකට ඒ දවස් මාරම හැඟීමක් තියෙන්නේ. හැමෝටම නිවාඩුයි. හැමෝම දන්සල් මදින්න යනවා, පන්සල් යනවා. ඒකට පාරේ මිනිස්සු නැති වෙලාවක් නැතිම තරම්. කිරිබත් දන්සලා නෑ සිසිල් පෑන් දෙන තරමට තමයි ලැබෙන්නේ.
ඒක ගොඩක් ඉස්මතු වෙලා පේන දවසක් තමයි මේ වෙසක් පොසොන් කියන්නේ. මිනිස්සු දන්සල් දෙන තරම් මේ අවටව දැන්ට දන්සල් 50කට වඩා තිබ්බා එක ළඟ දන්සල් ගොඩාක්. ඉතින් ඒ දන්සල් දීලා මිනිස්සු මාර සතුටක් ලබනවා. ඉතින් අපි තව ඉස්සරහට ගිහිල්ලා බලමු. ආයෙත් දන්සලක් තියෙනවා. කොඩිය වනදි තමයි ඈතටම දකින්න කොඩිය වනනවා. මහා බත් දන්සලක්. ආහනේ කඩල දන්සල. බත් දන්සලකුත් ගහලා තිබ්බා. එහෙ බැලුවත් දන්සල්, මෙහෙ බැලුවත් දන්සල්, හැම තැනම දන්සල්. ආයෙත් දන්සලක්. ඉතින් අද බ්ලොග් එකේ දන්සල් විතරමයි පෙන්වන්න තියෙන්නේ. පොසොන් මහා බත් දන්සල. දන්සලා පාන් දන්සලා සෙනගනම් ටිකක් ඉන්නවා ඒකේ. ටිකක් නෙමෙයි ගොඩක් ඉන්නවා. හෝලෙම ටිකක් දිගයි. ඉතින් අපි එකෙන් කන්නේ නැහැ. දන්සල් කන්න නෙමෙයි දන්සල් වඳින්න. ඒ කියන්නේ අපි බලලා තමයි යන්නේ දන්සල් ටික කන්නේ නැහැ. දන්සල් කෑවා අපි වෙසක් එකට. අද අපි දන්සල් වඳිනවා. අද දවසේ ඉතින් ගැලපෙන අය හම් වෙන දවසක්. කොල්ලෝ එහෙම දන්නේ නැද්ද කියන නම්බර්ස් එකක් දෙකක් නෙවෙයිනේ 10ක් විතර ලියාගෙන ඇවිල්ලා කෙල්ලන්ට දෙන දවසක්. මට නම්බරයක් දෙන්න දුන්නොත් නම් ගන්න වෙනවා. අද තියෙන මේකප් ඔක්කොම දාගෙන ආවේ ඒකට තමයි. අපි මේ වීඩියෝ එක දාන්නේ පොසොන් එකට පහුවෙන දවසේ. එතකොට පොසොන් එකේ නම්බර්ස් දීලා සෙට් වුණ අය ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි බලමු කී දෙනෙක් එහෙම සෙට් වෙලා තියෙනවද කියලා. අයිස්ක්‍රීම් දන්සලා. චූටි පොලිමක් තියෙන්නේ. දන්සල් හැම තැනම දන්සල්. සමහරක් කෙල්ලෝ නම් ඉන්නවා එක අයිස්ක්‍රීම් එකක් අතේ තව අයිස්ක්‍රීම් එකක් අතේ අත් දෙකේ අයිස්ක්‍රීම් දෙක එකක් ඉතින් ආයේ කටේම බා ගන්න සයිස් එකට කන අය ඉන්නවා. අද තමයි ඉතින් කොල්ලෝ කෙල්ලෝ ඉස්සරහා වැඩ පෙන්නන දවස. සේෆ්ටි ෆස්ට් පුතාලා. පාන් දන්සලක් තියෙනවා. අද හම්බුනේම පාන් දන්සලුවේ සිසිල් පෑන් දන්සලුවේ අයිස්ක්‍රීම් දන්සල් දෙක තුනයි හම්බුනේ. ඉස්සරහා දන්සලක් වගේ මොනවාද? Daily mall dance hello. මෙතන තියෙනවා ඒ daily mall dance hello.
ආයෙත් දන්සල අයිස්ක්‍රීම් දන්සලක් මේ අයිස්ක්‍රීම් දන්සල් ගාවෙන් යනකොට මට හිතෙනවා මට කතා කරනවා වගේ ඕනද එපාද ඕන පේනවනේ වාහනකොට මේ දවස් පේනවනේ වාහනකොට මේ වගේ දවස් වලට හරියන්න ඉතින් බයික් එකක් තමයි දැන් නම් සෑහෙන ට්‍රැෆික් එකක ඉන්න වෙනවා ඉස්සරහින් ලස්සන කපල් එකක් යනවා අයිස්ක්‍රීම් දන්සලා මේ දවස් වල පොලිසියේ කට්ටියටත් රාජකාරි වැඩි සෞකන්දි සුවඳක් එනවනේ මොනවාද සරුවත්තනේ ඔව් කොහෙද අතන අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවා ඔයාලටම තමයි ගණන් කරන්න වෙන්නේ දන්සල් කීයක් තිබ්බද කියලා දන්සල් ගණන් කරලා කමෙන්ට් එකක් දාන්න බලන්න ඔයාලා කීයක් මෙන්න ආයෙකක් තියෙනවා රොටි දන්සලා ඒකේ පොලිම වැඩි අපිට හම්බුන හැම දන්සලම අපි පෙන්නලා තියෙනවා කවුද බලමු හරියට ගණන් කරලා කීයක් දන්සල් තියෙනවද කියලා කියන්නේ පහලින් කමෙන්ට් එකක් දාන්න දන්සල් ගණන් කරලා බලන්න ආයෙත් දන්සලක් තියෙනවා Oh. ආයෙත් දන්සලක් තියෙනවා සරුවත් දන්සලා බත් දන්සලා එක රැට වගේ
ආයි ඉස්සරහ දන්සලක් තියෙනවා. බයික් එකක ආවහම වාසිය පේනවනේ. මැද්දෙන් යන්න පුළුවන්. ආයේ දන්සලා ෆෘට් සලාඩ් දන්සලා පේනවනේ ෆෘට් සලාඩ් දන්සලක නෑ ෆෘට් සලාඩ් सूप दांसला आयत आइसक्रीम दांसला आयत दांसला තියෙනවා आइसक्रीम दांसला ඉන්නේ කුරුණෑගල ටවුන් එකේ දන්සල් කොහොම වෙයිද දන්නේ නැහැ. දැන් නම් දන්සල් දෙක තුනක් හම්බුණා. ඒක බලමු. කුරුණෑගල නගරයේ අපගේ ව්‍යාපාරික අපගේ ආගමීය සබරකන්ද සතුටුයන් සෑහෙන පොලිමක් දෙනවා. දැන් පටන් ගන්නවා. අම්මෝ ඒකේ පොලිම දන්සලක් තියෙනවා. ඒකේ ටිකක් පොලිම ටිකක් නෙමෙයි සෑහෙන පොලිමක් තියෙනවා. තාම පොලිම ඉවර නැහැ. පාන් කන්න මෙතන මොනවද මේ පැත්තේ අයිස්ක්‍රීම් දන්සලා ඉස්සරහත් දන්සලක් තියෙනවා. වැහි පොදකුත් වෙනවා. පාන් සමග සීනි සම්බෝලන ලස්සන්ට වාසන මොබයිල් එකේ අපි ඇතුගල තමයි යන්නේ. මෙතනත් අයිස්ක්‍රීම් දන්සලා මෙතන සිසිල් පැන් දන්සලා ඈතින් ඇතුගල පේනවා. මේ පැත්තේ දන්සලා වලට සෑහෙන සෙනගක් ඉන්නවා. පෝල් ගල පඩි පෙලෙන් යන්න. දන්සලා ඉවරයිද? ඇතුගල උඩට නගින්න විදිහක් නැහැ. වාහන වැඩි කියලා
බයික් එක මෙතන පාක් කරලා යන්න කිව්වා. එතකොට අපිට වෙලා මදි වෙනවා. ඒ හින්දා අපි ඇතුළට යන්නේ නැහැ. අනික වැස්සක් එනවා. එතකොට මේ බඩු ටිකක් තෙමෙනවා. ඒ හින්දා අපි ඇතුළට යන්නේ නැහැ. මේ අපි ඉස්සරහට යමු. මෙතන අයිස්ක්‍රීම් දන්සලා. ආයෙත් දන්සලා කියනවා. බත් දන්සලා. මේක පටන් ගන්න ගමන් ඒ කෝලිම අපි බත් දන්සලක නාටන බත් කාලෙම බඩගිනේ නැහැ හොඳටම. අයිස්ක්‍රීම් දන්සලා. අපි වැස්සකට අහු වෙනවා. ඊළාවට අතර වෙලා ගියා ඒ පැවුවේ නැහැ කතිකට වහිනවා චුට්ටක් අපේ බලනවා ගෙදර යන්න. වැස්ස ඇවිදින්න අමාරුයි. මයික් එක නැතුව කිව්වනේ. බත් දන්සලේ හෝලින් වැඩි හින්දා පහන් දන්සලකට ආවා. ඒකෙත් ටිකයි හෝලිම තියෙන්නේ. ඒකෙන්වත් කනවා. නැත්නම් අර දන්සලේ සෑහෙන සෙනගක් හිටියා. ඒ හින්දා අපි ඒකෙන් ආවා. වැස්සකුත් එනවා. දැන්වත් වහිනවා. පොලිම තිබ්බා පුරවට වැස්ස හින්දා චුට්ටක් දැන් පොලිම නැති වෙලා තියෙන්නේ. මොනවද? පාන් කනවා. සීනි සම්බෝලත් එක්ක. අපි පාන් කන්නේ මෙහෙමනේ. පොෂ්ෂය කන්නේ. දන්සලකට ඇවිල්ලා පාන් කන්නේ මෙන්න මෙහෙම. අන්න එහෙමයි. අපි කන්නේ අපිට මුතුගල සෙව හම්බුණා. මොනවද පුතේ තියෙන්නේ? එළවලුවක්ද? රයිස් කරනවා මේ කාපට් එකේ මිල් 3ක් යනවා. රයිස් එකේ කට්ටිය නෑ. ඒක නේ මේ කාපට් එක එළවලු ගොඩක් තියෙනවා. මේ කාපට් එකේ මොනවද තියෙන්නේ? අය බද්දාස්සලකට ආවා. කොස්මොල් මහා බද්දාස්සල. මාළු බනිස් දන්සල.
අවුරුදු ගානක ඉඳලා වෙන දන්සලක් නේ. සෑහෙන පොලිමක් තියෙන තාම පොලිම ඉවර නැහැ. මාළු බණ සිසිලහ. අම්මෝ සෙනග මේ පැත්තේ දැකපු මීටර් 500කට වඩා සෙනග ඉන්නවා. මීටර් 500කට වඩා දුරට සෙනග ඉන්නවා. තාම ඉවර නැහැ. දැකපු සෙනග වැඩිම දන්සල මේක වෙන්න ඇති. මෙතන එකෙන් සිටුේෂන් දන්සලකුත් තියෙනවා. අම්මෝ තාම ඉවර නැහැ. මෙතෙන්ද සෑහෙන දුරකට තියෙනවා දන්සල. දන්සලට ගොඩක් අය එනවා. මොකද ඉක්මනට දන්සල යනවා. මාළු බනිස් ගත්තා ගියා. ඒ හින්දා සෑහෙන සෙනගක් ඒ දන්සලේ ඉන්නවා. වත් දන්සලක් සෙනගක් නෑ. සව් බොමුද? පොල් කොට රැගෙන ගිය සපායේ දීලා ගිය දිවෙලෝ. පොලිමනේ. අපිට මුතුගල සර්ව හම්බුණා. සර් එක කතා කරලා සෙල්ෆි එකකුත් ගත්තා. ඒ ෆෝන් එකේ බලනකොට ෆොටෝ එක සේව් වෙලා තිබ්බේ නැහැ. අම්මෝ මාරම දුක හිතුණා ඒක දැකලා. ආසම චරිතයක්, මාරම විදිහට ගරු කරන චරිතයක්. එහෙම කෙනෙක් එක්ක ඒ ෆොටෝ එක ෆොටෝ එක නැතුව ගියාම හොට්ටෙඩම දුක හිතුණා. ඉතින් ආයෙ හම්බුනේත් නැහැ. අනේ සෞදන්සලා දීලා යන්න. අනේ අම්මෝ සෑහෙන පොළමක් වෙනවා. දන්සලා බනිස් දන්සලා සෙනග ලස්සනම පන්සලා. සෞද සුද්දමන්ද. ඉතින් පොය දවස් වෙච්චි ලස්සනම සිද්ධි. එතකොට ආතල්ම සිද්ධි ඔයාලටත් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ හැමදේම අපි අතුගල යන්න හිටියා. අපිට අතුගල යන්න බැරුව ගියා. උඩටම වාහනය මේ බයික් එක දාන්න දුන්නේ නැහැ. සෑහෙන දුරක් පයින් යන්න තිබුණා. ඒ හින්දා අපි උඩට ගියේ නැහැ. අපිට අතුගල යන්න බැරුව ගියපු හින්දා අපි රැට මැද්දේපළ පන්සල් යනවා. මැද්දේපළ පන්සලේදී හම්බ වෙමු.